දෙව්රම් වේරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම හිමි බවඳුරු කතර ගෙවා දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා පෙවිරාකීති සෝද සීලේ නිබන්ධා සුමීර ශාන්ත දහබරේ ආදරණීය පුතුණුවන් පින්දීමේ පරමාර්ථයෙන් එතුේ පුතුණුවන්ගේ ගුණානුස්මරණය සිද්ධ කරන්නේ ඉල්මි දියණියත් අමීෂා දියණියත් ඒ වගේම ඩිලාන් මහත්මයා ඒ වගේම ඒ තෙනාරා යහාරා ඒ වගේම සෙහන්සා මේ පුංචි දරුවෝ සියලු දෙනාම සම්බන්ධ කරගෙන අද ලස්සන පින්කමක් සිද්ධ කළා තියෙන. ඉතින් ශාන්ත මහත්තයා උංගා කාරණා කියන්නේ විලාව නිසා අපි දන්නවලද අවසානයේ මම වඩලා පින් අනුමෝදන් කරනකොට මතක් කාරණා මතක් කරමු. දැන් කල්පනා කරමු මේ සූදානම් කරගන්නට යෙදෙන වස්ත්‍ර පරිස්කාර සහිත දානීය ආරි මහා සංඝරත්න උදෙසා සංඝ සතුකට පූජා කරමු. පූජා වේවා. මේ උදාවන සියලු පින් වසර 25කට පෙර ආතෝ පල්ලෝසපත් සුමීර ශාන්ත දාබරේ පුතුණුවන්ට අනුමෝදන් වේවා. පුතුණුවන් මේ පින් බලාපොරොත්තුෙන් සිටිනවා නම් මේ පින් අනුමෝදන්ව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරලා දානීය සංඝ සතු කරලා පූජා කරන මේ වාක්‍යය කියන්න. ඉමං බික්ඛං සබරික්ඛාරං සාට්ඨ පරික්ඛාරං බික්ඛු සංඝස්ස දීම. ඉමං බික්ඛං සබරික්ඛාරං සාට්ඨ පරික්ඛාරං බික්ඛු සංඝස්ස දීම. ඉමං බික්ඛං සබරික්ඛාරං සාට්ඨ පරික්ඛාරං බික්ඛු සංඝස්ස දීම.
ඉදං පත්තිතං ද්වේහං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පුරෙන්දු චිත්ත සම්පත්තා සංඝෝ පන්නරසී යථාතුලෝ වාසින්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවන් පිළිගැනීමට යෝගී භාග්‍යවත් ලෝක බුදුරජාණන් වහන්සේ උදෙසා प्रथम කොට සුද්ධ ලෙස බුද්ධ පූජා පැවැත්වීමෙන් මහා සංඝ රත්නය උදෙසා දානයක් පූජා කිරීමෙන් ලබාගත් සකල කුසල පුණ්‍ය සම්භාර ධර්මය ප්‍රථම කොට දෙවියන් විසින් අනුමෝදන් වනු ලැබෙත්වා. තවද මේ පින් තමන්ට නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින්නෝ අනේ පිඩු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසවදහල මැනවි බුදුබණ මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් වීනම් මමත් ඉවසමි යකුළු පහරද කැපීවෙන් වෙන ඔබේ පිළිරුව නිම කරන්නට කලාකරුවකු අතින් ලැබෙනා එයින් හිමිහුරු කලා වූ ශාන්තිය මට ලැබේවා මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් නොහැක හිමියනි මිනිස් බව ලැබ සිටින මාහට මලක් අද ඔබ දෙපා පාමුල විඳින සිහිලස නොමැත මාහට මලක් බෝදා මගේ ජීවය ඔබේ පාමුල පරගුණාවේ නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින්නෝ අනේ පිඩු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසා අපේ ඩිලාන් මහත්මයා ඒ වගේම එනාරා
ඊහාරා මේ පුංචි දියණියුරු දෙපළ ඒ වගේම තෙවිකුම් සහ සෙහන්සා මේ නම් සඳහන් කළ පුංචි දරුවන් සියලු දෙනා එකතු පාදා කරගෙන අපේ දාබරේ පවුලේ අපේ රංජනී අම්මා ඒ වගේම මාලා අම්මා අතුළු සියලු දෙනාම ඒ වගේම මේ පවුලට ඥාති අපේ නීල් මහත්මයා ඒ වගේම අපේ දයාලියනගේ අම්මා අපේ මෙන්ඩිස් අම්මා මේ හඳුන්ගේ පවුලේ පින්නතුන් සියලු දෙනාම එකතු පාදා කරගෙන ලස්සන පින්කමක් සංවිධානය කරන්නට යෙදුණා. මම මේ පින්කම මාලා පුරාවටම දැක්ක දෙයක් තිබුණා. ඒ තමයි දාබරේ පවුලේ ඇත්තන්ට එකතු වුණොත් මොනවද නොකරන්න බැරි කියන අදහස මට ඇති වුණා. මේ ඔක්කොම එකා වගේ එකට එකතු වෙලා තමයි මේ පින්කම කළේ. අජිත් මහත්මයා ඉතාලියේ හිටියත් බානි නෝනා ඒ දෙදෙනාමත් මේකට සම්බන්ධ වුණා. ඒ වගේම ඥාති පුත්‍රයන් අපේ නිපුණ මහත්මයා, ඒ වගේම සරිත් මහත්මයා, තිසර මහත්මයා මාපේ නන්ද මාමත් සම්බන්ධ වෙලා ඉන්නවා. අපේ හඳුන්ගේ පවුලේ ඇත්තෝ මේ ආදී බොහෝ දෙනා එකතු පාදා කරගෙන තාම ආසාවෙන් තාම ලස්සනට මේ පින්කම සංවිධානය කරගත්තා. ශාන්ත මහත්මයා දැනට මාස 2කට විතර ඉස්සෙල්ලා ඇවිල්ලා මේ පින්කමට ආරාධනාවන් කළ අපේ නීල් මහත්මයාත් එක්ක එකතු වෙලා එකතු කළ ඒ ආරාධනා කළ මොහොතේ ඉඳලා අවස්ථා ගණනාවකදී පන්සලට ආවා. ඉතින් අපි දැක්කනේ අපේ ශාන්ත මහත්මයාට මේ පින්කම කොච්චර හොඳට කරගන්න ඕනිද කියන වගේ මේ දරුවෝ සම්බන්ධ කරගෙන සුමීර ශාන්ත පුතුණුවන්ගේ පින්කම මේ අම්මා අපේ අනුලා මෑණියන් මේ සිළු දෙනාම එකතු කරගෙන කොච්චර හොඳට කරන්න ඕනි කියන වගේද මට තේරුණා මේ හැසිරීම තුළ. ඒක නිසා මේ පින්කම ආරාධනා කළ ටික දවසක් යනකොට ඇත්තටම මේක ශාන්ත මහත්තයාගේ පින්කමක් නෙමෙයි. අපි හැමෝගෙම පින්කමක් වුණා. මොකද මට ශාන්ත මහත්මයා මේ කතා බහ කරපු විදිහ මේ පින්කම පිළිබඳව තිබිච්ච හැඟීම මේ ඔක්කොමත් එක්ක මම නායක මාහිමිපාණන් වහන්සේටත් කරුණු කාරණා මතක් කළාම නායක මාහිමිපාණන් වහන්සේ විශේෂයෙන් මතක් කළා මේ පින්කම ඉතාම මැනවින් සිද්ධ කරන්න ඕනේ කියන වගේ. ඒක නිසා අපි නායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි අතරම මේ පින්කම අපි සාම ආසාවෙන් මෑත කාලයේ සංවිධානය කළ පින්කමක්. ඊ රාත්‍රී කාලයේ අති විශාල පිරිසක් හිටියා. ඒ ඔක්කොටම අපේ ශාන්ත මහත්මයා ඇතුළු දරුවෝ මේ ඔක්කොම එකතු වෙලා හරිම ආසාවෙන් සංග්‍රහ කළා. දැන් මේ අද දහවලත් මේ සියලු දෙනාම සම්බන්ධ කරගෙන ඊ රාත්‍රියේ හිටපු ඔක්කොටම ආරාධනා කරලා මේ පවුල්වල සියලු දෙනාම ඥාතිය සම්බන්ධ කරගෙන පැමිණිච්ච නැති අයට නැවත ආයි සංග්‍රහ කරන්න මේ ආදී මහා ආසාවෙන් මේ පින්කම ඇත්තටම සිද්ධ කරන්නේ. ඉතින් ඒ අවස්ථාව උපරිමයෙන්ම සංවිධානය කරගෙන ශාන්ත මහත්මයා මේ පින්කම සංවිධානය කරගත්තා. ඉතින් අපි මුලිනුත් මතක් කළා මේ දායක පින්නතුන් අපේ කිල්ලපන ශ්‍රී පුරාරාම විහාරස්ථානය ඇසුරු කරගෙන කටයුතු කරන්න. අපේ දාබරේ පවුලේ ඇත්තෝ ඒ වගේම අනිකුත් පැත්ත ගත්තාම හඳුන්ගේ පවුල. මේ දෙකලම අපි පන්සලේ හදවත් වගේද මේ ඇත්තන්ගේ පන්සල ගැන හිතන්නේ. මොකද දාබරේ අම්මා මට හොඳට මතකයි. හොඳටම මතක කෙනෙක් හැමදාම 4 වෙනිදාට දානි සූදානම් කරගෙන දැන් ඒක කාර්යභාරය කරන්න අපේ රංජනී නෝනා මාලා නෝනා මේ ඔක්කොම එකතු වෙලා රංජනී නෝනා මේ සියලු දේවල් ඒවා මේ දාබරේ පවුල වලින් හොයලා බලලා අපිත් එක්ක කටයුතු කරනවා. ඉතින් ඒ අම්මා ඒ වගේම හඳුන්ගේ පවුල මේ දෙපැත්තෙම අපි අල්ලා නෝනාගේ පාර්ශවයේ පින්නතුන් මේ ඔක්කොම එකතු පාදා කරගෙන ඇත්තටම මේ පන්සල මුල් කරගෙන කොච්චර දේවල් කරලා තියෙනවද අපේ විහාරස්ථානයේ පැරණි බෝධිගරයට ගියත් ඒ තියෙන මල්ලාසන ආදී මේ හැම දෙයක්ම සූදානම් කරලා ඒවා පූජා කළා. පන්සලේ කෙරෙන පුදුමා සෑම කටයුත්තකටම අතහිත දෙමින් දායකත්වයේ දරමින් ඒවා කවදාකවත් අතපසු කරන්නේ නැහැ. මට නම් දැන් ගාක් වෙලාවට වර්තමානයේ හිතන දාබරේ පවුලේ ඇත්තෝ අපිට දැන් කොච්චරනම් හිතවත්ද කියලා. මොකද මට ඒක හරියට හිතට දැනෙන කාරණාවක්. අපේ ශාන්ත මහත්මයා, අජිත් මහත්මයා මේ ඇත්තෝ කොහොම අපේ නීල් මහත්මලා, අපේ මාලා අම්මලා, ඒ වගේම රංජනී අම්මලා මේ ඔක්කොම කොච්චරනම් අපිට ආදරේද, කොච්චර ලෙන්ගතුද මේ පන්සල පිළිබඳව කොච්චර හොඳ හැඟීමකින් කටයුතු කරනවාද කියන වගේ මට හොඳට දැනෙනවා. ඉතින් ඒක නිසා අද ලස්සන පින්කමක් කරා. මේ පින්කමට මමන වැඩ කොහොමද කියලා අදහසින් උනාසේ වැඩිනේ අර සංඝ සභාවේ ඔක්කොම හාමුදුරුවෝ වඩිනවා හේ. ඉතින් මේ පින්කමට අනුග්‍රහ කළා මේ ඔක්කොම. අපේ හාමුදුරන් වහන්සේලා සීල දිනාම සම්බන්ධ වෙලා. ඉතින් ඒක නිසා මම හුඟා කාරණා කියන්නේ මට හරි සතුටයි. දැනෙනවා
ශාන්ත මහත්මයාගේ හිතේ තිබිච්ච දේවල් වලට මටත් උපකාර කරන්න අවස්ථාවක් ලැබීම ගැන. ඉතින් මෙතන අපේ අජිත් මහත්මයා නැතුණත් අජිත් මහත්මයා මතක් කරන්න ඕනි. මේ අපේ නිකුර මහත්මයා, ශරීත් මහත්මලා, අපේ කුල් මහත්මලා ආදී මේ අවශේෂ ඥාති පුත්‍රයන් අපේ පවුලට එකතු කාදාලා ඉන්න ඩිලාන් මහත්මලා මේ කුංචි දරුවෝ මේ ඔක්කොම හරිය ලස්සනට එකතු වෙලා. අතරම මේ එකතු මම හරිය සතුටු වෙනවා. මේ දාබරේ පවුලේ ඔක්කොම එකට එකතු වෙලා මේ පින්කමට සම්බන්ධ වෙනවා. ජීවිතයේ සමගිය නැහැ මුගක්කන් වල මහත්මයා. මේ ඔක්කොම බලන්න ඔක්කොම එකට එකතු වෙලා මේ දරුවෝ පව ඔක්කොම එකට එකතු වෙලා අද ලස්සනට මේ පින්කම් කරන හඳුන්ගේ පවුලේ මේ ඔක්කොම ඊ රාත්‍රී කාලේ බොහෝ අය හරි ලස්සනයි. ඔක්කොම එකතු වුණා මොනවද කරන්න බැරි කියන අදහස මට දැනුණා. ඉතින් ඒක නිසා මේ සියලු දෙනා එකතු පාදා කරගෙන ලස්සන පින්කමක් කළා. ඉතින් අද දවස් තුල කල්පනා කරමු. ඊ රාත්‍රී කාලේ ධර්ම දේශනාවන් පැවැත්වුවා පැමිණිච්ච කෝඩම අනුග්‍රහය දක්වා සංඝහ කළා. මේ අද දහවල දානේ සංඝ සතු කරලා පූජා කළා. මේ අස්ත්‍ර පරිස්කාර සහිතව දානේ සංඝ සතු කරලා පූජා කළා උදා කරගත්ත පින. අපි කල්පනා කරමු 25 වසරකට පෙර ආතුව පල්ලෝසපත් සුමීර ශාන්ත දාබරේ පුතුණුවන්ට අනුමෝදන් වේවා. පුතුණුවන් මේ පින් බලාපොරොත්තු වී සිටිනා නම් මේ පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම ශාන්ත දාබරේ මහත්මයාගේ පියාණන් වන පී තෝමස් දාබරේ මහත්මයා, ආදරණීය මෑණියන් වහන්සේ රූපා කල්යාණී මහත්මිය, ඒ වගේම ශාන්ත දාබරේ මහත්මයාගේ වැඩිමහල් සහෝදර රංජිත් මහත්මයා, ශාන්ත දාබරේ මහත්මයාගේ ඒ දෙතු සහෝදර උපාලි මහත්මයා, ඒ වගේම ශාන්ත දාබරේ මහත්මයාගේ බිරිඳගේ අපේ අල්ලා මෑණියන්ගේ පාර්ශවයේ පියදාසේ හේවාපාන මහත්මයා, ඒ වගේම ඇනී පෙරේරා මහත්මිය අම්මා තාත්තා, ඒ වගේම අනුලා මහත්මියගේ මියගේ සහෝදරයන් දෙදෙනා වන ගාමිණී මහත්මයාට, පීසිරි මහත්මයාට, ඒ වගේම අපි දන්නා මෑතකදී දැන් මාස කිහිපයකට ඉස්සෙල්ලායි අපේ අශෝක විජේරත්න මහත්මයාත් අපේ ගැමුණු මහත්මයාගේ අභාවය සිදු වුණේ. අපි නිකුල මහත්මයා ඊළඟ දැන් ඊ රාත්‍රී කාලේ සශීනෝ නතාව ඒ කීදිකම් මහත්තයාත් ඇවිල්ලා සම්බන්ධ වෙලා ගිහියා. ඉතින් ඒ ආදී වශයෙන් නම් සඳහන් කළ නොකළ අපි දාබරේ පවුලේ, හඳුන්ගේ පවුලේ, හේවාපාන පවුලේ මේ සියලු දෙනාගේ පාර්ශ්වල පල්ලෝසප සියලු දෙනාට මේ පින් අනුමෝදන්ව වේවා. ඒ අතෝ පින් බලාපොරොත්තුෙන් සිටිනවා නම් මේ පින් අනුමෝදන්ව වේවා කියන ප්‍රාර්ථනාවෙන් පැන් වාදන අරගෙන පැන්වත් කරන්න ඕනේ. ඉදම් මේ ඥාති දෙවියන්ට පින්දෙන් එක්ස්ථාවතාචාමේනි. පවුලට හිතයි සියලු දිනාම ඒ වගේම බෞලේ බොහෝ දිනා සම්බන්ධ වුණා. ඒ ආදී වශයෙන් සෑම සියලු දිනාට මේ පින් පිටේවා. ඔබ හැම කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් ඔබ හැමට යහපතක් උදා වේවා. අවසන උතුම් නිවන් සුවය සඳහාම මේ පින සසරට මුඛකාරම වේවා. සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඔහොම වන්දනා කරගන්න. සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායු සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ විවාදන සීලිස්ස නිච්ඡං වත්තා පචායනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේවච අදෝ නිකාන සම්පatti ඥානයේ සමිඤ්ඤතු. සරිතයි thank you.
නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින්නෝ අනේ පිඩු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසාවද හල මැනවි බුදුබණ මහා කරුණාවෙන් මහා කරුණාවෙන් ගලක් වීනම් මමත් ඉවසමි යකුළු පහරද කැපීවෙන් වෙන ඔබේ පිළිරුව නිම කරන්නට කලාකරුවකු අතින් ලැබෙනා එයින් හිමිහුරු කලා වූ ශාන්තිය මට ලැබේවා මහා කරුණාවෙන් මහා කරුණාවෙන් වන්නට නොහැක හිමියනි මිනිස් බව ලැබ සිටින මාහට මලක් අද ඔබ දෙපා පාමුල විඳින සිහිලස